දස මාසයක් කුස තුල මා දරෝ අම්මා රතුලේ සොදෝ කිරි කරලා පෙව්වා මගේ අම්මා හරි මාවත මෙයි කියා පෙන්නෝ මගේ අම්මා මෙතේ බුදුන්ටත් කාලියෙන් නිවන් ලබනෝ අම්මා බඩගිනි දැනෙන විට අම්මේ කියවෙන්නේ නිදිමත ආවම අම්මව සිහිවෙන්නේ බය හිතෙනකොට මව් තුරුලේ ගුලි වෙන්නේ සිහිකර සුවඳ මව් නමටයි පිං දෙන්නේ දහඩිය කැට පොළොවේ හෙලා දුක් විඳි මගේ පියා ගිනියෝවේ වැඩ කරලා මොදල් සෙව්ව පියා ඉල්ලන හැම දෙගෙනවිත් දුන්නේත් මගේ පියා
නැවතවරක් සාධුනාමයෙන් දෙන්න. නැවතවරක් සාධුනාමයෙන් සියලු දෙනාම පුටුවලින් නැගිටලා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න. තුන් වරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි අපි හැමදෙනාම තුන්ව වන්දනා කරමු තුන්ව වන්දනා කළ ගාථා කියමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත් සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ ශාවක සංඝෝ යදිදං සත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතු ශාවක සංඝෝ ආහුනීයෝ පාහුනීයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ඝනසාරප්ප දිත්තේන දීපේන තමදං සිනාති ලෝක දීපං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානි අධිවාසේ තුනෝ භන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදායේ
පතිගන් නාගවල්ලි දලූපේ තං චුන්න පූග සමායුතං තං බෝලං පතිගන් සතං පූජේමි දංජිනෝ වන්න ගන්ධේ ගුණෝපේ තං ඒතං කුසුම පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි භන්තේ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සම්විත් කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ සුපටිපන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු කියන. හොඳයි තුන් වරක් নমස්කාරය කියන්න ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සාදුකාරයක් පවත්වන්න හදනවා. නවත සරයක් සාදු කියන්න. නවත වතාවක් සාදු කියන්න. নমස්කාරය කියන්න. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවෙන කාලෝ අයං භදන්තාති නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, මේ වෙලාවේදී ඔබ හැම දෙනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහායි. අපි සියලු දෙනාම මේ වෙලාවේදී තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් ගුණවත් පිරිසක් බවට පත් වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා දෙහෙත් ගිලම්පස මල් පහන් සුන්දුම් ආදී පූජා කළ පින් සිද්ධ කරගත්තා. තුරුණුවන් වන්දනා කළා, තුරුණුවන් සමා කරගත්තා. මේ වෙලාවේදී සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට සැදී පැහැදී ඉන්නේ සියලු දෙනාම. මේ පින්කමේ ආරමුණ බොහොම වැදගත් ආරමුණක්. අදින් මාස 3කට පෙර මිය ගිය එච්.ඒ. පොඩිමැණිකේ උපාසකා මාතාව සිහිපත් කරලා එමෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දානමය උතුම් පින්කම තමයි මේ වෙලාවේදී සිදු කරන්නේ. ඊට අවුරුදු ගානකට පෙර මිය ගිය කරුණාදාස පියතුමා සිහිපත් කළා එතුමාට පින් දෙන්න. රොසෙලින් උපාසක මෑණියන් ඒ පියතුමාගේ ආදරණීය මෑණියන්ට පින් දෙන්න. ඒ වගේම මාස 3කට පෙර මිය ගිය ඒ පියාණන්ගේ සහෝදරයා ජී.පී.දාස පියතුමාට පින් දෙන්න. ඒ වගේම මවගේ මෑණියන් වහන්සේ වෙන බිසෝ මැණිකේ උපාසකා මාතාව, ඒ වගේම මවගේ පියාණන් වෙන ජෝන් සින්නු පියාණන්ට පින් පැමිණවීම,
මාගේ සහෝදරයා මල්ලි රාජා මහත්මයා ඒ වගේ මාගේ සහෝදරිය නංගි එච් සෝමලතා පාස්කා මාතාව කියන මෙන්න මේ සියලු දෙනාම සිහිපත් කළ එයට පරලොවින් පින් අනුමෝදන් කිරීමේ උතුම් පින්කමක් බවට මේ පින්කම අද දවසේ සිද්ධ කරනු ලබනවා. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හුන්ති පානිනං අතචපන පේතානං කාලකතහනං දක්ඛිනං අනුපදස්සාමි යනුවෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මිය පරලෝකීය කෙනෙක් වෙනුවෙන් මිය පරලෝකීය දෙමව්පියන් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උපකාරයේ ගෞරවය දැක්වීම පින් පැමිණවීම ඒ බොහොම හොඳ උතුම් සත්පුරුෂ ගුණ ධර්මයක් දරුවන්ගේ යුතුයකමක් ඒ වගේම ඥාතීන්ගේ යුතුයකමක් හොඳ ගුණ ධර්මයක් මිය පරලෝකීය අය සිහිපත් කිරීම අනුස්මරණය කිරීම බොහොම ලස්සනට පින්කම සූදානම් කරලා තියෙනවා. ඒ ලස්සනට සූදානම් කරලා තිබෙන්නේ මේක මේ නිවස අලංකාර කරන්නටවත් ඒ වගේම මේ නිවස ලස්සන කරන්නටවත් එහෙම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ දෙමව්පියන්ට කරන උපහාරයක් හැටියට ගෞරවයක් හැටියට කරන පින්කම. ඉතින් ඒ වෙනුවෙන් මේ හොඳ ලස්සන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරලා මේ නිවසට වැඩමවලා එතෙන්ට මල් පහන් ආදී පූජා කළ සියලු දෙනාටම වන්දනාමාන කරන්නට අවස්ථාව උදා කරලා තියෙනවා. ඒ වගේම ධාතු කරඬුවක් විහාරස්ථාන පූජා කරන්න සකස් කරලා මේ නිවසට ඒකත් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව වැඩමවලා මේ වන්දනාමාන කරන්නට අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ඒ වගේම අනිත් ඔක මේ විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නැවත ප්‍රතිසංස්කරණය කරලා අලුතෙන්ම කොතක් සාදවා පූජා කරන්නට ඒ කොත් පැළඳවීම සඳහා ගෙනල්ලා මේ නිවසේ තැන්පත් කරලා ඒ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් පූජා කරන්නටත් ඒ වගේම අනිත් අයට දැකලා වැඳලා පින් සිද්ධ කර ගැනීමටත් අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ වගේම තව පිත්තල පහනක් සම්බන්ධ කරලා පිත්තල පහනකුත් ගෙනල්ලා පූජා කරලා දෙමෝපියන්ට පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම හොඳට ලස්සනට ඒ දෙමව්පියන්ට කරන්න පුළුවන් ලොකුම ගෞරවය ලබා දෙමින් මේ පින්කම අනිත් පින්කම් වලට වඩා පොඩක් විශේෂත්වයෙන් සිදු කිරීම පිළිබඳව අපේ බොහොම සතුට ප්‍රකාශ කරනවා. ඉතින් පවුලේ හැම දෙනාටම විශේෂයෙන්ම ඒ විදේශගතවල ඉන්න අපේ ජගත් අයියා කුමාර අයියා ඒ වගේම ඒ රේණුකා අක්කා ඇතුළු ඒ වගේම එයාගේ නංගි සහෝදරිය සහ මේ නිවසේ අනිකුත් පවුලේ ඉන්න හැම දෙනාම පවුලේ අය නන්දලා මාමලා ඒ වගේම දියණිය අනිකුත් තුළු සියලු දෙනාම පවුලේ අය ගම්වාසීන් පෙදායක පින්නතුන් සියලු දෙනාම සහ සම්බන්ධ කරගෙන මේ උතුම් පින්කම බොහොම හොඳට මේ වෙලාවේදී සිදු කරන්නට සූදානම් වන්නේ. ඉතින් ඒ නිසා කාලය ගන්න මම වැඩි බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාලේ ඔබටත් වැඩවලට ඉතුරු කරලා මටත් කාලේ ඉතුරු කරගෙන සතියේ වැඩ කරන දවසක් කාර්ය බහුල දවස් කීපයක් ගත කරන අවස්ථාවක්. ඉතින් ඒ නිසා වැඩි වේලා ගන්න නැතුව ඒ සියල්ලටම කාලය කළමනාකරණය කරමින් ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේම මමත් බොහොම කාර්ය බහුල තත්ත්වයක හිටියේ උදේ නුවර හැන්දෑවේ පුත්තලමේ මේ පුත්තලමේ ඉඳලා ධර්ම දේශනාවට විශේෂයෙන්ම ආවේ මේ පවුලේ අය පන්සලත් එක්ක බොහොම ළඟින් කටයුතු කරනවා. විශේෂයෙන් මේ මියගිය උපාසකම්මත් ඒ වගේම පියතුමත් අපිට බොහොම ආදරෙන් හිටියේ. ඉතින් අපේ දෙමව්පියෝ වගේ ඒ වගේම මේ විදේශගතවල ඉන්න තුන් දෙනාත් එහෙමයි පවුලේ අනිත් අයත් එහෙමයි. ඉතින් ඒ අපිට තියෙන ගෞරවය ඒගොල්ලන්ට තියෙන ගෞරවය නිසාම තමයි කොච්චර දුර බැහැර ගියත් කොච්චර වැඩ කටයුතු වුණත් මේ වෙනුවෙන්ම
සහභාගී වෙන්නට ඕනෑ කියන චේතනාවෙන් මේ පින්කමට සම්බන්ධ වුණේ. ඊයේ දවසෙත් මට එන්න උවමනාව තිබුණා. නමුත් වැඩ කටයුතු බහුල නිසා එන්න බැරි වුණා. මම ආවත් පින්කම බොහොම හොඳට සංවිධානය කරලා තියෙන බව පේනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී ඔබ හැමදෙනාම බණ අහන්නට අවිල්ලා ඉන්නේ. ඉතින් අපි ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දහම් කරුණු කිහිපයක් ශ්‍රවණය කරලා වර්තමානයේ මේ ඇති වෙලා තිබෙන සමාජ පරිහානියට පිළිතුරු හොයන්නට ඒ අහන දහම් කරුණු මඟ පාදා ගමුයි කියන පණිවිඩය ලබා දෙමින් මම ඒ කාරණා ටික මතක් කරන්න මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා. අපි බණ අහන්න ප්‍රථම සිත එක අරමුණක තබා ගත යුතුයි. කාය සංවරය ඇති කර ගන්නට ඕන, වාචසික සංවරය ඇති කර ගන්නට ඕන, මානසික සංවරය ඇති කර ගන්නට ඕන. මේ ඇවිල්ලා ඉන්න ලොකු කුඩා හැමදෙනාගේම සිත් විවිධාකාරයි. හැමදෙනාගේම සිත් එක අරමුණක නැහැ. එතකොට විවිධ අය විවිධ සිතුවිලි වල ඉන්නේ. එතකොට අපි මේ නිවසට ඇවිල්ලා ඉන්න හැමදෙනාගේම මේ වෙලාවේ අරමුණ විය යුත්තේ මම බණ අහන්නට ඕනේ. බණ අහලා ඒ අරමුණ සහ බලාපොරොත්තුව සඵල කරගන්නට ගෙදර අයට පොඩි සහායක් ලබා දෙන්න ඕන කියන චේතනාව හැමදෙනාගේම සිත් තුළ තියෙන්න ඕන. ඒක ඊළඟට අපි බෞද්ධයන් වශයෙන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරනවා. එහෙම කළ යුතුයි අනිවාර්යයෙන්ම. එතකොට මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කරන අය හැටියට අපෙත් අරමුණ සහ බලාපොරොත්තු වෙන්න ඕනේ. අපි මේ වෙලාවේ ටික කාලයක් ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සිත යොමු කළගත යුතුයි කියන අදිෂ්ඨානය හැමදෙනා තුළම තියෙන්නට ඕන. අපි ජීවිතේ ගත කරන සමය, මේ ගත කරන අවධිය විවිධ අරමුණු, එවැගේම විවිධ බලාපොරොත්තු සහ ගොඩක් දේවල් ඔළුවේ දරාගෙන හිතේ තියාගෙන ගමන් කරන කාලයක් තියෙනවා. එතකොට මේ විවිධ අරමුණු බලාපොරොත්තු ගොන්නක් ඔළුවේ තියාගෙන කටයුතු කරන මේ අවධිය තුළ අපි ආධ්‍යාත්මික පැත්තත් දියුණු කරගන්නට ඕන, සම්වර්ධනය කරගන්නට ඕන කියන අදිටනත් හැම කෙනාගේම සිත් තුළ තියෙන්නට ඕන. ඒ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්නට මේ බණ අහන එක පියවරක්. භාවනා කරන එකත් එක පියවරක්. දන් දෙන එකත් එක පියවරක්. දැන් ඔබ හැමදෙනාම බොහොම නිශ්ශබ්දව බණ අහනවා. ඔය අතර බණ අහන්න නැති අයත් ඉන්නවා. සමහර අය ඔය ෆෝන් එක ඔබ ඇති ඔය පාර දිහා එහෙම අය, තරුණ ළමයි විශේෂයෙන්ම වැඩි හිටියොත් ඒකට එකතු වෙලා ඇති. දැන් ඒක සාමාන්‍ය පුරුද්දක් වෙලානේ. මම ෆෝන් එකෙන් මිදෙන්න බැරි තත්ත්වයක් උදායලා තියෙනවා. අපේ දහම් පාසලේ ගිය සතියේ මේ සතියේ ශ්‍රේණි විභාගෙ තිබුණා. ඊට කලින් සතියේ මම උදාහරණයක් කියන්නම්. 8 වසරට මම ගියා පන්තියේ උගන්වන්න. 8 වසරේ ළමයි 30-40ක් ඉන්නවා. ඊට පස්සේ 8 වසරේ ළමයිට මම කිව්වා 8 ශ්‍රේණිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 15ට අඩුනේ වයස. දරුවන්ගේ 15ට අඩු වයසක් ඉන්නේ 8 වසරේ මං හිතන්නේ. 5 වසරේ කෙනෙකුට වයස 11යි, 6 කෙනෙකුට 12යි, 7 කෙනෙකුට 13යි, 8 කෙනෙකුට 14යි නේ. එතකොට අවුරුදු 15ට අඩු. මම ළමයිට කිව්වා මේ ෆෝන් පාවිච්චි කරනවද කියලා ඇහුවා ළමයි. මම අත උස්සන්නේ කව ෆෝන් පාවිච්චි කරන අය. කවුරුවත් අත ඉස්සුවේ නැහැ. මං කව බොරු නම් කියන්න එපා. මේ ඇත්තටම අත උස්සන්න කිව්වා. අත ඉස්සුවේම නැහැ. ඊට පස්සේ මං ආයෙ කිව්වා අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක පාවිච්චි කරන අය අත උස්සන්න කිව්වා.
ඊට පස්සේ ළමයි 30ක් 35ක් විතර හිටියා මට මතකයි පන්ති ළමයි. දෙන්නේ කරෙන්න අනිත් ඔක්කොම අතිස්සුවා. ඊට පස්සේ අතිස්සුවේ නැති දෙන්නට මම ඇහුවා ඇයි ඔයාලට දෙන්නක්ද කියලා ඇහුවා. නෑ මේ අම්මට තියෙන්නේ පොඩි ෆෝන් එකක් තියෙන්නේ කතා කරන්න විතරයි එකෙන් පුළුවන් වෙන මොකුත් කරන්න බෑ කිව්වා. අනිත් එක්කෙනාට තව එයාටත් එහෙම තමයි කිව්වා. ඊට පස්සේ අනිත් ළමයිගෙන් එක එක්කෙනාගෙන් මං එක එක්කෙනා පෞද්ගලිකව අරන් ඇහැව්වා. කෙනෙක් කියනවා ඔය ෆෝන් එක පාවිච්චි කරනවා අම්මගේ එක. ගොඩක් අම්මගේ ෆෝන් එක තමයි පාවිච්චි කරපු ළමයි. පිරිමි ළමයි කීප දෙනෙක් ඉතින් එයාලා තාත්තයි ෆෝන් එක පාවිච්චි කරනවා. හැබැයි තාත්තා ගොඩක් අයට තාත්තා ෆෝන් එක දෙන්නේ. හැබැයි අම්මගේ ෆෝන් එක දෙනවා කිව්වා. මොනවද කරන්න කියලා ඇහුවා. WhatsApp එකෙන් chat කරනවා කිව්වා. එතකොට අම්මට එවන මැසේජ් බලනවා කියලා කිව්වා. ඊළඟට YouTube එකටත් යනවා කිව්වා. එතකොට තව මේ TikTok එකේ තමයි වැඩිපුරම යන්නේ කිව්වා. ඊට පස්සේ මොකද්ද මේ ගේම් සෙල්ලම් කරනවා. එහෙම ළමයිනුත් ඉන්නවා කිව්වා. කවුද දැන් වැරදිකාරයලා තියෙන්නේ? අම්මා. අම්මා තමයි වැරදිකාරයලා ඉන්නේ. ළමයා නෙමෙයි. ඒ ළමයාට දුන්නේ හින්දානේ ළමයා ඒක පාවිච්චි කරන්නේ. අම්මා දුන්නේ නැතුව එක්කෝ මේ පාස්වර්ඩ් එකක් මේ ලොක් එකක් දාලා ෆෝන් එක පැත්තකින් තියලා හරි නැත්තම් සැර කරලා හරි තියලා බලන්න හරි. ඕකයි අද තත්ත්වය. ඉතින් ඒක ලොකු විනාශයක් ඒක. දැන් අද බලන්න අපේ රටේ මිනිස්සු කොච්චර ගෝත්‍රිකද කියලා. මේ බහුතරයක් නෙවෙයි පොඩි පිරිසක් ඉන්නේ ගෝත්‍රික වෙලා. නාලන්දා විශ්වවිද්‍යාලයේ සිද්ධියක් සමාජගත වෙලා තියෙනවා. නාලන්දා විශ්වවිද්‍යාලයේ මේ ඉස්කෝලේ ලංකාවේ තියෙන ප්‍රධාන බෞද්ධ පාසලක් කොළඹ. ඒකේ පොඩි සිද්ධියක් පාදක කරගෙන විශාල සමාජ රැල්ලක් යනවා. ඉතින් අර ඒ ගුරුවරුන්ටයි ඒ ළමයිටයි මුළු පාසලටමයි දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා, විවේචනය කරනවා. මේ පාසල හැල්ලුවට ලක් කරලා මිනිස්සු හැල්ලුවට ලක් කරලා පාසලේ ඉගෙන ගන්න ළමයි, පාසලේ උගන්වන ගුරුවරු එහෙම දැඩි ලෙස හැල්ලුවට ලක් කරලා මහා කැත විදිහට සමාජ මාධ්‍යේ පහර ගන්නවා. කවුද ඒ කරන්නේ? ඒත් අපේ රටේ තරුණ ළමයි. ඇයි ඒ කරන්නේ? වැඩක් ඇති දෙයක්ද කරන්නේ? කිසිම වැඩකට නැති දෙයක්. දෙයක් සිදු වෙලා තියෙනවා රටේ නීතියක් තියෙනවා. ඊට පස්සේ බලධාරීන් ඉන්නවා. ඒ අය ක්‍රියාමාර්ගයක ඉතින් ඒක ඉවරයි. අය තව අර හොද මඩේ දානවා වගේ එහෙම ගෝත්‍රික වෙලා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අර ආකල්ප කියන ඒවා පිරිහිලා. ගුණධර්ම කියන ඒවා පිරිහිලා. එතකොට වැඩිහිටියෝ කියන ඒවා දන්නේ නැහැ. එතකොට තමන් කොතනද ඉන්නේ කියන එක දන්නේ නැහැ. තමන් මොන තැනින්ද ආවේ කියන එක දන්නේ නැහැ. තමන් මොන සංස්කෘතියක් තුලද හැදුනේ වැඩුනේ කියන එක දන්නේ නැහැ. ඒ නිසා එතෙන්ද දරුවගේ මනස අපි නොදැනුවත් වගේම ගිහිල්ලා. එතකොට ඒක කවුද වැරදිකාරය? අම්මා සහ තාත්තා. ළමයි නෙමෙයි. අම්මගේ තාත්තගේ වැරද්ද නිසා තමයි එහෙම ගිහිල්ලා තියෙන්නේ. මම කවදාවත් ළමයිට දොස් කියන්නේ ළමයිට බයින්නේ. දහම් පාසලට එන්න කියනවා. දෙමව්පියන්ටත් කියනවා ළමයි දහම් පාසලට එවන්න කියලා. එතකොට ಗುಣධර්ම පුරුදු වෙනවා. ආකල්ප පුරුදු වෙනවා. දැන් හැමදාම අපි ඉරිදාට දහම් පාසලේ මම උදේට පන්සිල් දෙන්න ගිහපුවාම පන්සිල් දීලා ගාථා ටික කියනවා. අත උස්සන්න කියන අම්මටයි තාත්තටයි උදේ ඉස්කෝලේ යද්දී දහම් පාසලට ඉදී මැදලා එන ළමයි අත උස්සන්න කියනවා. සමහර ළමයි වටපිට බලලා අනිත් ළමයි අත උස්සනවා බලලා ඉක්මනට අත උස්සනවා. හැබැයි මම පොඩ්ඩක් සැර කරනවා බොරු කියන්න එපා. මම ගෙවල් වලට ඇවිල්ලා අහනවා කියලා. එතකොට
අර ළමයි 200ක් විතර අත උස්සපුවාම එහෙම කියවට පස්සේ ළමයි 150ක් විතර අතපත් දානවා. එතකොට බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ මොකද අර ಗುಣධර්ම ඈත් වෙලා ආකල්ප ඈත් වෙලා. එතකොට ඒ තමන්ගේ දෙමෝපියන්ට දක්වන සැලකිල්ල ගෞරවය ඒක අඩු වෙලා. කවුද ඒකේ වැරදිකාරයා? අම්මයි තාත්තයි. ළමයි නෙමෙයි ළමයිට ඉතින් කවුද ඔවා කියලා දෙන්නේ? අම්මයි තාත්තයි කියලා දෙන්න ඕනේ. වැඩිහිටියන්ට ගරු කරන්න අම්මටයි තාත්තටයි වඳින්න, ඒ ආගමට ධර්මයට අනුව හැදෙන්න, හොඳ විනය තියෙන කෙනෙක් හැටියට දරුවෙක් හැටියට ක්‍රියා කරන්න කියලා ඒ පසුබිම සකස් කරන්න ඕනේ කවුද? අම්මයි තාත්තයි සකස් කරන්න ඕනේ. දින කවුරුවත් නෙමෙයි. ඉස්කෝලේට ගියාට පස්සේ ඉස්කෝලේ තියෙන වෙනම පරිසරයක්. ඉස්කෝලේට ගියාට පස්සේ ගුරුවරයාට ඕවා කර කර ඉන්න වෙලාවක් නැහැ. දැන් තියෙන මේ අධ්‍යාපන ක්‍රියාවලියත් එක්ක අම්මටයි තාත්තටයි වන්ද ඉන්නයි ගාථා ටික කියලා දෙන එකයි මේ ඉස්කෝලේ ඔය ආකල්ප ගුණධර්ම පුරුදු ඕවා වෙලාවක් නැහැ. අර පෙළ පොත් ටික දැක්කහම මේ පෙළ පොත් ටික මේ අවුරුද්දක් මදි උගන්නන්න. ඉතින් ඒ නිසා මූලික දැන් අර සිංහලවාද සූත්‍රයේ තියෙනවා දෙමෝපිය සහ දූදරු සම්බන්ධතාවය කියලා පාඩමක්. ඒක දහම් පාසල් පෙළ පොතේ තියෙනවා, ඉස්කෝලේ බුද්ධ ධර්මයේ පෙළ පොතේ තියෙනවා. එහෙම නැත්නම් ඔය පිරිත් පොත ගත්තාම පිරිත් පොතේ තියෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා සිංහලවාද සූත්‍රය කියලා ගහපුවම එතනක් තියෙනවා. ඒ සිංහලවාද සූත්‍රයේ දෙමෝපිය දූදරු සම්බන්ධතාවයේදී කරුණු 10ක් තියෙනවා. 5ක් තියෙනවා දෙමෝපියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුයකම් 5. මම මෙතන ඉන්න අම්මලා තාත්තලාගෙන් අහුවොත් එහෙම ඔය යුතුයකම් 5 දන්නවද? ඒ දරුවන්ට කරන්න ඕනේ මොනවද කියලා. මම හිතන්නේ මේ අඩුවතරම 50ක්වත් දන්නවා ඇති කියලා මම නම් හිතන්නේ. විශ්වාසයක් නෑ මට නම්. එතකොට අනිත් කාරණා 5 දරුවන්ගෙන් දෙමෝපියන්ට වෙන්න ඕන යුතුයකම් 5. දෙමෝපියෝ කරුණු 5කින් දරුවන්ට සලකපුවාම දරුවොත් පෙරලා දෙමෝපියන්ට කරුණු 5කින් සලකන්න ඕනේ. මෙතන ළමයි ගොඩක් ඉන්නවා දහම් පාසල් යන ළමයිනුත් ඉන්නවා, යන්නේ නැති ළමයිනුත් ඉන්නවා, ඉස්කෝලේ ළමයිනුත් ඉන්නවා. උන්ටි ඔක්කොම පාරේ ඇත්තේ මෙතන පේන්නේ නැහැ. එතකොට ඔය ළමයිගෙන් අහුවොත් එහෙම ඔය කරුණු 5 දන්නවද කියලා මං හිතන්නේ 10ක්වත් දන්නේ නැහැ කියලා. ළමයි 10 දෙනෙක්වත් ඔය කරුණු 5 මොනවද කියලා දන්නේ නැහැ. මං කියන්නේ නැහැ ඒවා කියන්නේ කොහේ වෙලාවක් යනවා. ඔය බුද්ධ ධර්මයේ බෞද්ධ ශිෂ්ටාචාරයේ දහම් පාසල් පෙළ පොත ඉගෙන ගන්න ළමයි දන්නවා බුදුහාඳුරෝ මාතෘකාවක් උගන්වලා තියෙනවා සමාජ සම්බන්ධතාවයන්ගේ ධාර්මික සැකැස්ම. ඒ මාතෘකාවේ නම හොඳට මතක තියාගන්න. සමාජ සම්බන්ධතාවයන්ගේ ධාර්මික සැකැස්ම. ඒ මාතෘකාව යටතේ ඔය සිංහලවාද සූත්‍රයේ තියෙන සදිසා නමස්කාරය තමයි විග්‍රහ කරන්නේ. ඒ සදිසා නමස්කාරය කියලා කියන්නේ දෙමෝපියන් හා දරුවන් අතර පැවතිය යුතු සම්බන්ධතාවය ගැන. ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද මේ සම්බන්ධතාවය පවත්වාගෙන කටයුතු කරන්නේ? ගුරුවරු හා ශිෂ්‍යයන් අතර තියෙන සම්බන්ධතාවය. ගුරුවරයා කොහොමද ශිෂ්‍යයාට කටයුතු කරන්නේ, ශිෂ්‍යයා කොහොමද ගුරුවරයාට කටයුතු කරන්නේ කියන ආකාරය. ඊළඟට පැවිදි සහ ගිහි අය අතර පවතින සම්බන්ධතාවය. ඒ කියන්නේ අපි සහ ඔයගොල්ලෝ. පන්සලේ හාමුදුරුවෝ සහ දායකයෝ. පැවිදි ගිහි කියලා ගන්න ඒගොල්ලෝ. ඒ දෙපිරිස. ඊළඟට සේවයා හා සේවකයා. ඒ තමන් සේවය කරන ආයතන ප්‍රධානියා සහ ආයතන ප්‍රධානියා යටතේ කටයුතු කරන අය. ඊට පස්සේ හිත මිතුරු. මිත්‍රයෝ කියලා කොටසක් ඉන්නවා. ඒ මිත්‍ර ප්‍රතිරූපකයෝ කියලා තව කොටසක් ඉන්නවා. අන්න ඒ දෙගොල්ල. ඔන්න ඔය කියන කණ්ඩායම් 6 අතර පැවතිය යුතු මනා සැකැස්ම පිළිබඳව තමයි බුදුහාඳුනෝ මාතෘකාව කියලා තියෙන උගන්වලා තියෙන්නේ. සමාජ සම්බන්ධතාවයන්ගේ ධාර්මික සැකැස්ම කොයි විදියට සිද්ධ වෙන්න ඕන කියලා
ඔන්න ඔය 6 හරහා තමයි මේ සමාජය නිර්මාණය වෙලා තියෙන්නේ සහ මේ සමාජය නරක පැත්තට යනවද හොඳ පැත්තට යනවද කියලා තීරණය කරන්නේ ඔන්න ඔය කණ්ඩායම් 6. ඉතින් ඔය 6 නිවැරදිව ක්‍රියාත්මක වුණොත් සමාජය නිවැරදි පැත්තට යනවා. ඒක නිවැරදිව ක්‍රියාත්මක නොවුනොත් සමාජය වැරදි පැත්තට යනවා. ඒක නිවැරදිව ක්‍රියාත්මක නොවන නිසා තමයි සමාජය අද වැරදි පැත්තට ටිකෙන් ටික යන්නේ. ඔය ස්තර 6 අතරම දැන් ගැටලුනේ. ඔය ක්‍රමවේද 6 අතරම අද ගැටුම් ඇති වෙලා තියෙන්නේ. හාමුදුරුවෝ සහ දායකයෝ අතර ගැටුම් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට මම දන්නවා හොඳට. පන්සල් වල ප්‍රශ්න විසඳන්න ගියාම හිසේ රදේ හැදෙනවා. හාමුදුරුවෝත් ඒ වගේ ගිහියොත් ඒ වගේ. දැන් ශාසනායක්ෂ බලමාලේ ඒ වගේ එන ගැටලු අරබුද දෙනවා කියන්න හොඳ නැහැ ගිහියොත්. මේ ගිහියන්ට. ඉතින් සමහර අවස්ථාවේදී හාමුදුරුවෝ හැසිරෙන විදිහ සමහර අවස්ථාවේදී ගිහිය හැසිරෙන විදිහ දැක්කම සත්තු වගේ. හරි ඉසේ රදේ හැදෙනවා මේ ප්‍රශ්න විසඳන්න ගියපුවා කොහොම හරි විසඳනවා ඇති. අපේ මිනිස්සුනේ කවුරුනද වැරදි තියෙනවා හැම කෙනෙක් අද පෘථග්ජන පුජ්‍යලනේ. ඉතින් ඒ නිසා එහෙම ඒ අතර ගැටලු. එතකොට ගුරුවරු සහ සිසුන් අතර ගැටලු. නේ? පාසල් වලනේ කොච්චර සමාදන් ළමයෙකුට ගුරුවරයෙකුට ගහන්න බෑ. අවවාද කරන්න බෑ. මානව හිමිකම් යන්නේ. ඉස්සර වගේ නෙවෙයි. දැන් ඉස්සර නම් ඔය වදංකායි පොද ගන්න දෙවි හැල්ල ලෝ වැඩ සංගරාව සුභාසිතේ ඒ වගේ ඉගෙන ගත්තින් මේ පාඩම් කරේ නැත්නම් චක්කරේ පාඩම් කරේ නැත්නම් එතකොට ගාථා පාඩම් කරේ නැත්නම් කවි පාඩම් කරේ නැත්නම් ගුටි හම්බ වෙනවා ගුරුවරුන්ගේ. දැන් එහෙම ගුටි මේ දඩුවම් කරන්න බෑ. අර තියෙන වදංකායි පොතේ කවියක් තියෙන වේවැල් කෝටු නාරංසිය බලාතු කිතුල් පොල් ඉරටු වැල් කහ බිලියාතු මෙහෙම ඉපල් මගේ දැසට නොපෑයුතු පමාණු වී එමි අකුරට මේන් මතු කියලා තියෙන්නේ. ඔය දැන් ඉන්නේ දන්නෙත් නැතුව ඇති. අපි ඉගෙන ගන්න කාලේ තියෙන දැන්ටත් ඔය පිරුවන් වල පුංචි ආන්දරලට උගන්වන තින් ඔය පොත් තියෙන ගණදිවි හැල්ල වදංකායි පොත බුද්ධ ගාජ්ජේ ව්‍යාසකාරී ලෝ වැඩ සංගරාව සුභාසිතේ සෙත් සීරි දෙන මහා ගුණ මුහුදානං සත්හට වන බව දුකට වේදානං තිත් ගන දුරු දුරලන දිනිදානං සිත් සතොසින් නමදී මුනිදානං කියලා ලෝ වැඩ සංගරාවේ තියෙන පළවෙනි කවිය උපදේශාත්මක කවි. එතකොට ඒවා දැන් ඔය කෝට්ටේ යුගයේ වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ ඕවා නිකන් මේ අත තියාගෙන ඉන්න බැරුවට මේ නිකන් ඉන්න බැරුවට දානේ වන්දලා පන්සටලා ඉන්න බැරුවට ලියපු පොත් නෙවෙයි ඒවා. අපේ මේ මිනිස් සමාජයේ මනුස්ස සමාජයේ සියලු දෙනාටම යම් උපදේශයක් ලබා ගන්න තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න තමන්ගේ ජීවිතය සාර්ථකව සකස් කර ගන්න උපදේශයක් ගන්න ඒවා උපදේශාත්මක වශයෙන් ඒවා රචනා කරලා තියෙනවා. නිකන් නෙවෙයි. අර සුභාසිතේන පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැල බෙලෙන් යුතු පුතුමයි ඊතාගරු කියලා කියන සුභාසිතේ අලගිය වන්න මුඛ වේදිතම කුරුණෑගලුව කියලා ලියන්නේ. ඒවා ලියන්නේ ඒ හැදෙන්න දරුවන්ට හැදෙන්න ලියන්නේ. දෙමව්පියන්ට එකෙන් ආදර්ශය ගන්න. ජාතක පොත ලියන්නේ ජාතක පොතට ජාතක කතා ලියලා තියෙන්නේ ඒවා හදලා තියෙන්නේ සත්ව චරිත උපයෝගී කරගෙන ගොඩක් ජාතක කතා. දන්නවනේ ජාතක කතා කියලා තියෙනවනේ. එතකොට මේ ජාතක කතාවල අති බහුතරයක් කතා ගොතලා තියෙන්නේ තිරිසන් සත්ව චරිත උපයෝගී කරගෙන තමයි මේ ජාතක කතා තියෙන්නේ. ඒදාර සත්ති ගුම්බ ජාතකේ ගිරාපටව දෙන්නෙක්ගේ හැසිරීම වෙනස් වෙන විදිහ ඊට පස්සේ අර මහිලාමුක ජාතකේ ඇතෙක්ගේ හැසිරීම වෙනස් වෙන විදිහ නන්දි විශාල ජාතකේ ගුණෙක් කතා බහ නිසා වෙනස් වෙන ආමන්ත්‍රණය සතෙකුට උනත් ආමන්ත්‍රණය හොඳට ආමන්ත්‍රණය කරොත් ඔහු කීකරු වෙනවා. නරක විදිහට ආමන්ත්‍රණය කරොත් ඔහු ප්‍රචණ්ඩ වෙනවා. එතකොට ඒ වගේ මේ තිරිසංගත සත්ව චරිත උපයෝගී කරගෙන ඒක මනුෂ්‍ය ජීවිතෙත් එක්ක සංසන්දනය කරලා මනුෂ්‍ය මේ මිනිසාට කොච්චර බුද්ධියක් තිබුණත් හැබැයි ඇතැම් අවස්ථාවලදී මිනිසාගේ ගතිගුණ අර තිරිසංගත සත්වයාට වඩා ඉස්මතු වෙන අවස්ථාවන් තියෙනවා කියන පෙන්වන්න තමයි ඒ ජාතක කතාවල ඒ කතා තුළින් ජන ජීවිතයට ඉස්මතු කරලා පෙන්වන්නේ. ඉතින් ඕවා කියවන්න ඕනේ. ඕවා ගැන අධ්‍යයනය කරන්න ඕනේ. දැන් ඉන්න අයට ඕවා අධ්‍යයනය කරන්න වෙලාවක් නැහැ.
අර ගත්ත ෆෝන් එක චුච් ගාව ඕවි ඉන්න කොච්චර. වැඩි හිටියොත් ඒක පුරුදු වෙලා, දරුවොත් ඒක පුරුදු වෙලා. ඉතින් ඒකයි මම කිව්වේ අර සමාජයේ මේ ගොඩක් මේ යහපත් පැත්තට වඩා අයහපත් පැත්තට ගමන් කරන කාලවකවානුවක් පේන්න තියෙනවා කියලා. ඉතින් ඒක එහෙම කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒක බුදුහාඳුරන් කාලෙත් තිබුණා. බුදුහාරන් කාලේ සමහර අවස්ථාවලදී ශාසනයට ඊට පස්සේ බුදුහාඳුරන්ගේ ඒ දර්ශනයට විවිධ මතවාද, මති මතාන්තර තාරක ගැටලු ඉදිරිපත් කරපු අවස්ථාවක් තිබුණා. බුදුහාමුදුරුවොත් එක්ක තර්ක කරන්න ආපු අය හිටියා. එතකොට ධර්මයේ ගැන විකෘතිතා ඇති කරපු කට්ටිය හිටියා. එතකොට අද කාලේ වගේ ඔය ශාසනයට නිගරු වෙන විදිහට හැසිරෙන අය කාලේ හිටියා බුදුහාමුදුරුවෝ කාලේ. ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා සීහනාද සූත්‍රය කියලා බුදුහාමුදුරුවෝ ගැන කියවෙන සූත්‍රයක්. හරි ලස්සන සූත්‍රයක්. කියවන්නේ ඒක. මජ්ක්‍ධිම නිකායේ සීහනාද වර්ගයේ මහා සීහනාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ගැන කියවෙන හොඳ සූත්‍රයක්. පහුගිය දවස්වල පන්සලට ත්‍රිපිටක පොත් වහන්සේලා වැඩම කරා. ත්‍රිපිටක පොත් වහන්සේලා අපේ පන්සලේ ධර්මශාලාවේ විවෘතව තියෙනවා. ධර්මශාලාවට යන ඕනෑම කෙනෙකුට මේ ත්‍රිපිටකයේ තියෙන පොතක් අරන් කියවන්න පුළුවන්. සමහර පන්සල් වල කබඩ් වල තියාගෙන ලස්සනට ත්‍රිපිටකේ ඇතුලේ තියාගෙන ඉන්නවා. ඒක හැබැයි සමහර අයට ඉතින් හාමුදුරු කියලා දෙන්නේ නැහැ. සමහර අය එහෙම දැක්කට අර පොත් තියනවා පේනවා. ඒ මොකක්ද මේ පොත කියනවත් දන්නේ නැති අය ඉන්නවා. හැබැයි අපේ පන්සලේ එහෙම නැහැ. පන්සලේ ත්‍රිපිටකේ ඔක්කොටම විවෘත වෙලා තියෙනවා. ඒවා කියවන්නේ. ඒකයි මම මේ කියන්නේ ත්‍රිපිටකේ පොත. ඊට පස්සේ ත්‍රිපිටකේ ඒ අදාළ සූත්‍රය සහ අදාළ ඛණ්ඩෙත් එක්ක මම කියවන්නේ ඒකයි. කියන්නේ. එතකොට ආම්දුරු අහවා කිව්වා ඒක පොඩ්ඩක් කියවන්න ඕනේ කියලා. එතකොට අපිට හිතෙනවා බණ අහන කෙනෙකුට එහෙම සිතුවිලි පහළ වෙනවා. මජ්ක්‍ධිම නිකායේ සීහනාද වර්ගයේ මූලපණ්ණාසක පාළි ඔය මහා සීහනාද සූත්‍රය හරි ලස්සන සූත්‍රයක්. ටිකක් දිගයි. දිගයි කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රයක්. ඔක බුදුහාඳුර ගැන තමයි කියන්නේ. දැන් බුදුහාඳුර ගැන කියවෙන සූත්‍ර ගණනාවක් තියෙනවා. එකක් තමයි ලක්කන සූත්‍රය. ලක්කන සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන කියවෙන සූත්‍රය. එකක් මජ්ක්‍ධිම නිකායේ තියෙන. ඊළඟට තවත් බුදුරජාණන් වහන්සේ ගැන කියවෙන සූත්‍රයක් තමයි මහා පරිනිබ්බාන සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ මුල් අවධිය ඊට පස්සේ පිරිනුවම් පෑවට පස්සේ වෙච්ච සිදුවීම් පිරිනුවම් පාන අවස්ථාව දක්වා බුද්ධත්වයේ ලැබීමේ තියෙන කිස් ඒ වගේ විශේෂිත අවස්ථාවන් ගණනාවක් බුදුරජාණන් වහන්සේ ගැන තොරතුරු මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. ඒ වගේ සූත්‍ර බොහෝ ප්‍රමාණයක් ඔය ත්‍රිපිටකය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. මම කියන්න යන්නේ අර මහා සීහනාද සූත්‍රයේ චූටි කාරණාවක් බුදුහාමුදුරුවෝ ගැන කියන්නේ. දැන් අපි බුදුහාමුදුරුවෝ ගැන කියන්න ගියොත් එහෙම බුදුහාමුදුරුවෝගේ බුදු ගුණ ගැන කියන්න පුළුවන්, ධර්මය ගැන කියන්න පුළුවන්, සංඝ රත්නය ගැන කියන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේගේ තෙසත්ත්‍ය ඥාන ගැන කියන්න පුළුවන්. ඒ වගේ විශාල පරායාසයක් තුළ බුදුරජාණන් වහන්සේගේ තොරතුරු ගැන කතා කරන්න පුළුවන්. ඉතින් එහෙම කතා කරන්න මම උත්සාහ කරන්නේ. එහෙම වුණොත් ලොකු වෙලාවක් ගත වෙනවා. ඒ කියලා නිමක් කරන්නත් බෑ. නවතින තැනක් තෝරගන්නත් බෑ. ඉතින් ඒ නිසා මේ මහා සීහනාද සූත්‍රයේ ඉන්නවා කෙනෙක් ලිච්ඡවි සුණක්කත් කියලා කෙනෙක්. මේ ලිච්ඡවි සුණක්කත් කියන කෙනා බුදුහාඳුරෝ ගාව පැවිදි වෙලා මෙයා සිවුරු ඇරලා යනවා උපැවිදි වෙනවා. උපැවිදි වෙලා ගිහිල්ලා පිරිස අතරට ගිහිල්ලා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ගිහිල්ලා කියනවා ඔය බුදුරජාණන් වහන්සේ කියන්නේ තනිකර බොරු. බුදුහාඳුරෝ කියන දේවල් තනිකරම පට්ටබල් බොරු. එහෙම බුදුරජාණන් වහන්සේට විශේෂිත වූ ඥාන ලක්ෂණ පිහිටලා නැහැ. දැන් මම කියන අර තෙසත්තා ඥාන කියලා ඥාන ලක්ෂණ 73. ඊට පස්සේ නව ආරහදී බුදු ගුණ කීයක් තියෙනවද? 9ක් තියෙනවා. ඒ වගේ නව ආරහදී බුදු ගුණ සියල්ල දත් නිසා සම්මා සම්බුද්ධ නම් වනසේ කියලා කියනවා.
සියලු පුරුෂයන් දමනය කරන නිසා අනුත්තර පුරුෂ ධම්මසාරති කියලා කියනවා. ඊට පස්සේ අෂ්ට විද්‍යා සහ 15 චරණ ධර්ම දන්න නිසා විද්‍යාචරණ සම්පන්නම් වලසේ කියලා කියනවා. සියලු දෙනාටම සාස්තුන් වහන්සේ නිසා මේ සත්තානම් වලසේ කියලා ওই විදිහට අර බුදු ගුණ නවයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය ගැන කියන්නේ ඒවත් එහෙම නැහැ කියලා. ඉතින් අර විදිහට මේ බුදුරජාණන් වහන්සේ ගැන නොඑක් දුරුමත සමාජගත කරනවා. ඊට පස්සේ ඔකහාගෙන හිටපු සරියුත් මහරහතන් වහන්සේ මේ බුදුහාඳුරුවෝ ගාවට ඇවිල්ලා කියනවා මේ ලිච්ඡවි සුණක්ඛත් කියන කෙනා මෙන්න මේ විදිහට බුදුහාඳුරුවෝ ගැන නුගුණ ප්‍රකාශ කරනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට පිළිතුරු දෙනවා ලිච්ඡවි සුණක්ඛත් කියලා ගැන මෝග පුරුෂයෙක් සාරිපුත්ත මෝඩයෙක් කියලා කියනවා. එතකොට මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙන එකම දේ තමයි අපි අපට නොගැලපෙන දෙයක් ප්‍රකාශ කරනවා නම් අපිට වැඩක් නැති දෙයක් අපි කතා කරනවා නම් කවුරු හෝ ගැන අපි විවේචනය කරනවා නම් කාට හරි අපි අපහාසයක් වෙන විදිහට කතා කරනවා නම් ඔහු මොඩේ. එතකොට ධම්මපදයේ ගාථාවක් තියෙනවා මදුආමඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති කියලා ගාථාවක් තියෙනවා. මෝඩයා ඒ තමන් කරන මෝඩ වැඩි මීපැණිමෙන් හිතනවා කියලා කියනවා. බාන්නගේ උපමාවේ ලස්සන මදුආමඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. එතකොට ඒ ගැනම ඕ හිතලා ඒ ගැනම ඕ ක්‍රියා කරලා දුකටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අතබාලෝ දුක්ඛං නිගච්ඡති. එතකොට මේ මෝඩයා දුකටම තමයි දුක පැත්තටම තමයි ඕ විපතටම තමයිපත් වෙන්නේ කියලා ඒ ධම්මපදයේ ගාථාවකින් කියලා තියෙනවා. ඒ නිසා අපි මෝග පුරුෂෝ වෙන්න හොඳ නැහැ. කවුරුවත් කිව්ව පළියට, ඇසූ පළියට, දැක්ක පළියට අපි විශ්වාස කරන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ ඔය කාලාම සූත්‍රයේ දේශනා කරලා තියෙනවා මා අනුස්සවේන මා අතිකිරාය මා පරම්පරාය මා දිට්ඨි නිජ්ජා නක්ඛන්තය මා සමනෝන ගරු කියලා විදිහට මේ අසූපමිනින් පිළිගන්නට එපා. මේක අහවල් පොතෙන් එනවා කියලා එහෙම පිළිගන්නට එපා. මේක මේ සම්ප්‍රදායෙන් පැවැතෙනවා කියලා පිළිගන්නට එපා. තවත් කෙනෙක් මේක කිව්වා කියලා පිළිගන්නට එපා. මේක දැක්කම කියලා එහෙම ඒත් පිළිගන්නවා. සිතා විමසා බලා කටයුතු කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. සිතන්න, විමසන්න, හොඳ තීරණයක් ගන්න. එහෙමයි දහමේ උගන්වන්නේ. ඉතින් ඒ නිසා අපි ආවට ගියාට ප්‍රකාශ නිකුත් කරන්නත් හොඳ නැහැ. ආවට ගියාට කතා කරන්නත් හොඳ නැහැ. ආවට ගියාට වැඩ කරන්නත් හොඳ නැහැ. හොඳ සිහි කල්පනාවෙන්, සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕන. උත්හානවතෝ සතිමතෝ සුචිකම්මස්සනි සම්මකාරිනෝ සංඤතස්සච ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝ විවට්ටති. උත්හානවතෝ කියලා ගන්න උත්සාහවන්ත බව තියෙනවනේ හැම කෙනෙක් තුළම. පොඩි එක්කෙනාගේ ඉඳලා වැඩිහිටි බුද්ධලයා දක්වාම උත්සාහවන්ත බව තියෙන්නට ඕන. ලෙඩක් හැදුනහමත් අපි සමහර ලෙඩ හැදුනම කන්න අප්පෝ බෑ කන්න බෑ කියනවා. කන්නේ නැහැ මොකෝද? කන්න ඕන කොහොම හරි. දැන් අර කන්න නැති නිසානේ එහෙන් බෙහෙත් වලට වරොත් වෙන ශරීරයෙන් ඇඟට වාරුනේ. ඒ මොකද කන්න නැති නිසා. ඒ ලෙඩ මොකෝ කන්න බෑ කියලා කියනවා. ඒ උත්සාහවන්ත නැති බව. අපි හැම දෙයකටම උත්සාහවන්ත බව තියෙන්න ඕන. හිත ශක්තිමත් කරගන්නට ඕන. සතිමතෝ සති කියලා කියන්නේ සිහිය. සිහි කල්පනාව තියෙන හැම දෙයක් කරන්න ඕන. හැම කෙනා තුළම සිහි කල්පනාව තියෙන්න ඕන. සමහර අයට සිහි කල්පනාව නැහොයි විභාගات යනවා. සුචිකම්මස්ස කියලා කියන්නේ හොඳ වචන කතා කරන්න ඕනේ. අපි කතා කරන හැම වචනයක්ම පිරිසිදු වචන වෙන්න ඕනේ. ඒ සුභාසිතාචයාවාච කියලා මංගල සුභාසිතෝ වචන කතා කරන්න ඕන. නිසම්මකාරිනෝ කියලා කියන්නේ අලස වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. සංයතස්සජ කියලා කියන්නේ සංයමයෙන් කටයුතු කරන්න, ධම්මජීවිනෝ ධර්මානුකූලව කටයුතු කරන්න, අප්පමත්තස්ස අප්‍රමාදීව කටයුතු කරන්න, යසෝ විවඩ්ඩති. එතකොට තමයි කීර්ති ප්‍රශංසා අපට ලැබෙන්නේ.
එහෙම නැතුව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ අර ලිච්ඡවි සුණක්කත් කියන තැනත්තාට ඒ බුදුරජාණන් වහන්සේගේ නුගුණ ප්‍රකාශ කරා කියලා සරියුත් මහ රහතන් වහන්සේ ඇවිල්ලා කීවට පස්සේ ඔහු මෝග පුරුෂයෙක් කියලා මෝග කියලා කියන්නේ මෝඩ කියන එක. එතකොට මෝඩ කියන වචනයට වඩා මෝග කියන එකේ වචනේ පොඩි බැරෑරුම් ගතියක් තියෙනවා. එතකොට ඒ නිසා ඒ වගේ දැඩි ස්වරයකින් ආමන්ත්‍රණය කරා ඔහු මෙන්න මේ වගේ හැසිරෙන පුජ්‍යලෙක් කියලා. ඔහු මෝඩ නොවන පුජ්‍යලෙක් නම් කවදාවත් තථාගතයන් වහන්සේගේ නුගුණ වෙනුවට ගුණයක්ම තමයි ප්‍රකාශ කරන්න කියලා සරියුත් මහ රහතන් වහන්සේට එහෙම කියමින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔය තෙසත්ත ඥාන පිළිබඳව ඊට පස්සේ අෂ්ටවිද්‍යා 15 චරණ ධර්ම ගැන ත්‍රිවිද්‍යා පිළිබඳ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන කියන ඔය ගුණයන් පිළිබඳව ඔය දෙන දීර්ඝ විස්තරයක් ඔය මහා සීනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ ගැන කියවන හරි ලස්සන සූත්‍රයක් මම ඔය බොහොම සංක්ෂිප්තව සරලව ඔය කතාව කිව්වේ. ඉතින් මම අර කියව ඉල්ලා ඔය දිගටම ගියේ ඔතෙන් එනකල් ආවේ අර දරුවන් ඊළඟට තරුණ ප්‍රජාව මේ වැරදි පැත්තට මේ ජංගම දුරකථනයේ භාවිතය නිසා එයා මේ ප්‍රවණතාවයේ හරි වැඩි කියන කාරණාව තැන ඉඳලා තමයි දැන් ඔය දක්වාම මම ආවේ. ඉතින් ඒ නිසා අපි නිතර බණ අහන්න ඕන. නිතර ඒ කියන දේවල් මෙනෙහි කරන්න ඕන, අනුස්මරණය කරන්න ඕන, සිහිපත් කරන්න ඕන. මේ දවස්වල අර කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ කියලා හාමුදුරන් වහන්සේ නමක් බණ කියනවා. ඒ හාමුදුරන් වහන්සේ වටා විශාල තරුණ පිරිසක් එකතු වෙලා ඉන්නවා. විශාල සිංහල බෞද්ධ ප්‍රජාවක් එකතු වෙලා ඉන්නවා. දහස් ගාන, ලක්ෂ ගානක් මිනිස්සු. ඒක හොඳ ප්‍රවණතාවයක්. එහෙම හරි කමන්නේ මේ පැත්තට නැඹුරු වෙලා අර තමන්ගේ ගුණධර්ම ආකල්ප ඒවා වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඒක තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න, ගොඩනගා ගන්න, ආධ්‍යාත්මික පැත්ත සංවර්ධනය කරගන්න, දියුණු කරගන්න ලොකු පිටුහලක් බවට පත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කවදාවත් මේ සසරින් අපිට ගොඩ යන්න පුළුවන්කමක් නැහැ. තමන්ගේ ජීවිතය ඒ තුලින් අපිට ගොඩනගා ගන්න පුළුවන්කමක් නැහැ භාගාතේ ගියොත්. ඉතින් ඒ නිසා ඒ 8 ශ්‍රේණියේ දරුවන්ට මම මුකුත් කිව්වේ නැහැ. මම කිව්වා මේ ඉගෙන ගන්න කාලය තුල මේ ධම්ම අධ්‍යාපනය ලබන කාලය තුල තමන් හොඳ ගුණධර්ම ඒ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඒවා හොඳට සිද්ධ කරලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න කියලා. ඉතින් ළමයිට මම උදේ ගාථා කියවා දී ළමයි බොහොම හයියෙන් ගාථා කියනවා. සාදු කියන්නේ හයියෙන් සාදු කියනවා. අම්මට තාත්තට වඳින ගාථාව හයියෙන් සද්ද නගලා උද්දිකාරෝ අලින් ගිත්වා දසමාසි උරේ කත්වා කියලා ඔය දොහොත් මුදුන් තබලා නලලට අත් දෙක තියාගෙන අම්මා තාත්තට වඳින්න කියපුවම හයියෙන් ඒ ගාථා කියලා වඳිනවා. ඒකම ඇතිනේ. එතකොට ඒ ළමයාටත් හැඟීමක් ඇති වෙනවා. ඒක අහගෙන ඉන්න අනිත් ළමයිටත් ඒ හඬ ඇහෙද්දී හැඟීමක් ඇති වෙනවා. අනේ අපි මේ දේ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මම දෙමෝපියන්ට කියන්නේ ඔන්න ඔය ආකල්පය ඔන්න ඔය ඒ දරුවන්ට ඒ පණිවිඩය පොඩි කාලේ ඉඳන්ම දෙන්න කියලා. දැන් ඉස්සර මට මතකයි ඔය රේඩියෝ එකේ තෙරුවන් වන්දනා කරමු කියලා වැඩසටහනක් යනවා. එතකොට ගෙවල් වල අම්මයි තාත්තයි අර ගෙදර ඉන්න දරුවෝ ඔක්කොම එකතු කරගෙන පැදුරක් බිමේ ලාගෙන වැඳගෙන විනාඩි 30ක් විතර තෙරුවන් වන්දනා කරනවා. දැන් නම් ඕක කරන්නේ නැහැ. දෙකෝ අම්මත් පුටුවර පැත්තට ෆෝන් එක ඔබනවා, ළමයාත් පැත්තට පුටුවේ පැත්තට ෆෝන් එක ඔබනවා. එහෙම නැත්නම් අර ටීවී එකේ යන මොකක් හරි එකක් බල බහු භූතයක් බල ඉන්නවා. අර වගේ දෙයක් කරන්න කාලේ නැහැ. කාලේ තියනවා, කාලේ කළමනාකරණය කරගන්න. ඉතින් මම බණ කියද්දී හැමදාම ඔවා කියන්නේ අපි මේවා හදාගත යුතු, සකස් කරගත යුතු දේවල්, අපේ ජීවිතයට එකතු කරගත යුතු දේවල්. දැන් පහුගිය ආපදා අවස්ථාවක් ඇති වුණානේ. ඒ වෙලාවේදී ඒ විපතට
අපේ රටේ අනිත් පැතිවල ඉන්න මිනිස්සු දහස් ගණන් ගිහිල්ලා ඒ මිනිස්සුන්ට පිහිට වුණා. උදව් කළා. අපිත් මෙහි කට්ටිය එකතු වෙලා අපිත් පවුල් 300-400කට උදව් කළා. ඇයි ඒ උදව් කරේ? ඒ අපේ මිනිස්සු. පරාර්ථකාමීත්වය. තවත් කෙනෙකුට පිහිට වීමේ තියෙන වැදගත්කම. ඕක කොහෙන්ද අපට ආවේ? මේ බුදුදහමෙන් ආවේ. බුදුහාමුදුරෝ ඒක අපට උගන්වපු නිසා ඒක ඒ කාරණාව අපේ සිතේ තියෙනවා. ඒක ඉස්මතු කරලා අපි පෙන්නුවා. අර ඇල්ල බස් අනතුරක් වුණානේ. දැන් මාස ගානකට ඉස්සෙල්ලා. ඒ වෙලාවේදී මහරෑ බස් එකක් මහ ප්‍රපාතයකට ගියා. ඒ බස් එක යනවා දැක්ක හින්දා හොඳයි. දැක්කේ නැත්නම් අදටත් වෙච්ච දේ මොකද්ද කියලා දන්නේ. ඒ තරම් විශාල ප්‍රපාතයක් ඒක. මම දැකලා තියෙනවා එතෙන් ගිහිල්ලා. ඒ මහරෑ ඒ බස් එක වැටුණාට පස්සේ ඒ මිනිස්සුගේ ජීවිත බේර ගන්න. ඒ මිනිස්සුන්ගේ ජීවිත ගොඩට ගන්න පාරට උඩට ගන්න අර මහා ප්‍රපාතේ ඉඳලා මිනිස්සු කම දාගෙන අර ෆෝන් වල ටෝච් එලි වලින් ටෝච් ගහගෙන විශාල පිරිසක් එකතු වෙලා දැඩි පරිශ්‍රමයක් පැය ගාණක් කොට්ටු වෙලා හමුදාවේ පොලිසිය එන්නත් ඉස්සෙල්ලා මිනිස්සු ඒ දේ කරන්න දෙන්න පෙළඹුණා. තමන්ගේ පවුලේ කට්ටියද නෑ දැකලා තියනවාද ඒත් නෑ දෑවද නෑ තමන්ගේ ගමේ අයද ඒත් නෑ කොහෙදෝ ආපු කට්ටියක් කොහෙන්ද ඒ ආකල්පය ආවේ? බුදුදහමෙන් ආවේ. අපිට සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය හැදුනේ කොහෙන්ද? බුදුදහමෙන් හැදුනේ සංස්කෘතිය. ඒ ආකල්ප ආවේ කොහෙන්ද? බුදුදහමෙන් ආවේ. බුදුහාමුදුර උගන්වපු දේවල් තවත් කෙනෙක් විපතට දුකට කරදරයට පත් වුණාට පස්සේ පිහිට වෙන්න ඕනේ කියලා ඒක බුදුදහමෙන් ආපු දෙයක්. බෞද්ධ සංස්කෘතියෙන් ආපු දෙයක්. ඒ නිසා ඒක අපිට උරුම වෙච්ච දෙයක්. ඒ නිසා තමයි අපි ඒගොල්ලන්ට පිහිට වුනේ. ඒ මිනිස්සු මහරෑ තමන්ගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතුව ලොකු අවදානමක් අරගෙන ඒ මිනිස්සු බේරගත්තේ ඇයි? තවත් කෙනෙක් දුකට විපතට කරදරයට පත් වුණාට පස්සේ ඒ තැනත්තාට පිහිට වෙන්න ඕනේ කියන කාරණාව හිතේ තියෙන නිසා. ඕකනේ බුදුහාඳුරන්ගේ තිබ්බේ. බුදුහාඳුර බුද්ධත්වයේ ලැබුවාට පස්සේ මේ ලෝක සත්‍යය තමන්ගේ පවුලේ විතරක් නෙමෙයි මුළු ලෝක සත්‍යයම මේ සංසාර සාගරයෙන් එතර කරවන්නට ඕනේ කියන චේතනාව අරමුණ බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච නිසා තමයි බුදුහාඳුර පිහිට වුනේ. කාටද බුදුහාඳුර පිහිට නොවුනේ? අන්ත අසරණ දුගී දුප්පත් අය. ප්‍රචණ්ඩ නොහික්මුණු නොදැමුණු අයට. රජවරු සිටුවරු මැති ඇමතිවරු සක්විති රජවරු පවා ඒ සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. එයයි මේ හැම දෙනාම මේ සෑම සත්‍යයක්ම මේ සංසාර සාගරයෙන් එතර කරන්නට මේ සසරින් ගොඩ කරන්නට මේ ඇයට පිහිට වෙන්න ඕන කියන ආකල්පය බුදුරජාණන් වහන්සේ තුල තිබුණා. කෙලෙහි ගුණ දැක්වීම බුදුරජාණන් වහන්සේ තුල තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිටු අන්න ඒ ලක්ෂණයනේ අපට පිහිටලා තියෙන්නේ. අපි හැම කෙනෙකුටම දැන් ඔබ නිස්සද්දව බණ අහන මේ හැම දෙනාම මන් දිහා බලාගෙන මම මේ කියන දේ අහගෙන ඔබ හැම දෙනාම බණ අහනවා. ඇයි ඒ බණ අහන්නේ? ඒත් අපිට බුදුහාඳුරෝ උගන්වලා තියෙනවා සිත සංවර කරගන්න. කය සංවර කරගන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ආකාරයට අපි මේ ගුණධර්ම ආකල්ප එකතු කරගෙන තමන්ගේ ජීවිතය සකස් කරගෙන ගොඩනගාගෙන ඉදිරියට යන්න අපි හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕනේ. ඒ නිසා පොහොය දවසට පන්සලට ඉස්සරහව හරියට උදේට තමන්ගේ අම්මා සිල් ගන්න ඇවිල්ලා ඉන්නවනම් ගෙදර ඉන්න දරුවෝ ටික පන්සලට ඇවිල්ලා සිල් අරන් ඉන්න සිල් සමාදන් වෙලා ඉන්න අම්මට තාත්තට වැඳලා ගිය සමාජයක් තිබුණා. තිබුණාද නැද්ද? තිබුණා. හැබැයි ඒක දැන් තියනවද? නෑ ඒක දැන්. මං දැන් අපේ පන්සලේ 100 200 සිල් ගන්න වෙනවා. මං නම් දැකලා නෑ මේ කිසිම දවසක ඒ දරු මුණුබුරු ඇවිල්ලා තමන්ගේ ඒ සිල් සමාදන් වෙච්ච ආච්චිට හරි සීයාට හරි කිරි අම්මට හරි කිරි අත්තට හරි අම්මට හරි තාත්තට හරි වැඳලා යනවා. මං නම් දැකලා නෑ. හැබැයි එහෙම අවදියක් තිබ්බ එක මම දැකලා තියෙනවා.
එතකොට අම්මා හරි තාත්තා හරි සිල් අරන් සිල් සමාදන් වෙලා ඉද්දින් ගෙදරින් ඔක්කොම හැන්දෑවට එනවා. අම්මා සිල් ගන්න ගිහිල්ලා ඉන්නවා. තාත්තා සිල් සමාදන් වෙන්න ගිහිල්ලා ඉන්නවා. ඒ නිසා අපිත් යම් පන්සල් කියලා ගෙදර ඉන්න දරුවෝ මුණුබුරෝ ටික ඔක්කොම එකතු කර හැන්දෑවට මල් කඩාගෙන ගිහිල්ලා බුදුන් වැඳලා පහන් පත්තු කරලා අර සිල් සමාදන් වෙලා ඉන්න අම්මටයි තාත්තටයි වැඳලා ඉන්න සමාජයක් එහෙම කාලවකවානුවක් තිබ්බා. දැන් තියනවද ඒක? නෑ. කොහෙවත් නෑ දැන් ඒක. කොහෙවත් ලංකාවේ පන්සලක නෑ ඒක. මම නම් දැකලා නෑ. එතකොට ඒක ලොකු පරිහානියේ ලක්ෂණයක්. ඉතින් ඒක ඒ පැත්තට අපි තල්ලු වෙන්න නොදී අපි මේවා අපෙන් අමතක වෙච්ච ಗುಣධර්ම ආකල්ප නැවත ගොඩනගා ගන්න ඕන. ඒ සිරිත් පිරිත් නැවත අපි ඇති කර ගන්නට ඕන. මේ දවස්වල මේ දැන් අවුරුදු 3-4ක ඉඳලා හැන්දෑවේ පන්සලේ බෝධි පූජාවට පොය දවසේ කිසි කෙනෙක් නැහැ. දැන් අපි ඕක ඊයේ දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බලමණ්ඩලෙත් කතා කරා. ඔයිට කලින් සංඝ සභාවලත් ඔය කාරණාව ඉස්මතු කරලා පෙන්නලා කතා කරා. ඊට පස්සේ සමස්ත ලංකා ශාසන ආරක්ෂක බලමණ්ඩලෙත් ඕක අපි කතා කරා. ඊට පස්සේ ලොකු සම්මේලනයේදී බුද්ධ ශාසන අමාත්‍යවරයයි මහානායක හාමුදුරුවෝ ඉස්සරහ පුටුවේ තියාගෙනත් එහෙම කතා කරා. හැබැයි හැම පන්සලකම ඕක මිනිස්සු දැනුවත් කරනවා. නමුත් වැඩේ වෙන්නේ නැහැ. ඉබාගාතේ ගිහිල්ලා. ඉතින් ඒ නිසා එහෙම යන්න එපා. හැමදාම පොය දවසට දැන් මේ ඊයේ පෙරේදා දැන් ඊයේ හාමුදුරු කෙනෙක් මම අතින් කිව්වා. ඒ හාමුදුරුවෝ ගියාලු ගිය සතියේ සිකුරාදා පොතුවිල් මඩකලපුවේ තව 2-3ක් කිව්වා මට මතක නැහැ. කඩවල් සේරම වහලා කිව්වා. මොනවද ගන්න කිව්වා ගන්න බැරි වුණා කිව්වා හැම කඩයක්ම වහලා කිව්වා. අහලා බැලුවලු සිකුරාදා අනිවාර්යයෙන්ම කඩවල් වහනවලු. ඔය කිය ප්‍රදේශවල. ආය අරින්නෙම නෑලු. ඇයි කියලා ආපුවාම අපි අද අපේ ආගම අදහන දවස. ඒ නිසා අපි එදාට වෙන වැඩ මුකුත් යොදාගන්නේ නැහැ කියලා. අපේ කට්ටිය මොනවටද පුරුදු වෙලා ඉන්නේ පොය දවසට? වන්දනාව යන්න. ට්‍රිප් යන්න. නුවරඑළිය යනවා. එක කොහේ යනවා. ඉතින් ඒ නිසා එහෙම කරන්න එපා. අම්මා තාත්තා සිල් ගණ්ඩාවට පස්සේ පන්සලට ඇවිල්ලා වැඳලා හැන්දෑවට ඉල මල් පහන් පූජා කරලා බෝධි පූජාවට සම්බන්ධ වෙලා දරුවොත් එක්ක එකතු වෙලා දැන් ළමයි එන්නෙම නැහනේ. දැන් තරුණ ළමයි එන්නෙම නැහැ. එක්කෝ හන්දියක් ගානේ ෆෝන් එක ඔබ ඉන්නවා. එහෙම නැත්නම් පාරක් ගානේ ඒගොල්ලෝ කතා කර කර ඉන්නවා. එහෙම නැත්නම් ගේ ඇතුළට වෙලා මේ ගේම් ගගහ ඉන්නවා. ඕනේ කරන්නේ. ළමයි එන්නෙම නැහැ. ඔය විදේශ රටවල් වල සමහර අපේ සිංහල ළමයි මන්ද බුද්ධික වගේ. සමහර ළමයි. අර වැඩිහිටියෝ මැරිච්ච දවසට ඒ අය බුදුහාඳුර කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නැතුව ඇති. සමහර අය ඔක්කොම නෙවෙයි. ඉතින් ඒ වගේ සමාජයක් තමයි මේ හැදීගෙන ඉන්නේ. ඉතින් ඒක නවත්තන්න තමයි අපි මේ දේවල් කියන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් දෙමව්පියෝ මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉරිදාට දහම් පාසලට යවන්න. දැන් අනිත් කාරණාව තමයි මේ සතියේ ඉරිදා ශ්‍රේණි විභාගයේ තිබුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රේණි විභාගයේ විභාග මධ්‍යස්ථාන 839ක 249ක විභාගයේ පැවැත්ුණා. විභාග මධ්‍යස්ථාන 249ක විභාගයේ පැවැත්ුණා. විභාගයට ඉල්ලුම් කරලා තිබුණා ශිෂුන් සංඛ්‍යාව 49000 ගණනක් විභාගයට ඉල්ලුම් කරලා තිබුණා. විභාගයට කුරුණෑගල දිස්ත්‍රික්කයේම 49000 ගණනක් ඉදිරිපත් කළ තිබු විභාගයට පෙනී සිටියේ කීයද? 21000 ගණනක්. අඩුම තරමේ භාගයක්වත් නැහැ. බාන කොච්චර වැරදි වැඩක්ද කියලා ඒක. ඒකටත් දෙමව්පියෝ වාක් කියන්න ඕනේ. දෙමව්පියෝ ළමයා දහම් පාසලට යවුවා නම් ඒ විභාගෙට ඉදිරිපත් කරන්න කියලා දෙමව්පියෝ දැනුවත් කරා නම් ඕක වෙන්නේ නැහැ. එහෙන් රජයට බයිනවා අපරාධේ නාස්ති මුදල් නාස්ති කරනවා අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරනවා කියලා. දැන් බලන්නකෝ ප්‍රශ්න දැන් මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ විතරයි මේ මුළු සමස්ත ලංකාවේම නෙමෙයි. දැන් සමස්ත ලංකාවේම අනිද්දා හෙට අනිද්දා සංඛ්‍යා ලේඛනයේදී එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර ඊළඟ දහම් පාසල අවසාන විභාගයේ අනිත් එක.
දහම් පාසල් අවසාන විභාගය කියලා කියන්නේ දහම් පාසල් දෙන වැදගත්ම විභාගයෙන් එකක්. විභාග දෙක එකක්. ධර්මාචාර්ය දහම් පාසල් අවසානයේ. මේ අවුරුද්දේ මේ පහුගිය 25 අවුරුද්දේ 46000ක් විභාගයට ආයුධම් කරලා තියෙනවා. ලියලා තියෙන්නේ 23000යි විභාගෙ ලියලා තියෙන්නේ. බලන්නකො විභාග ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කරන්න ගිය වියදම, දහම් පාසල් පෙළ පොත් ටික මුද්‍රණය කරන්න ගිය වියදම, ඊට පස්සේ ඒ ප්‍රතිඵල ලේඛන මුද්‍රණය කරන්න ගිය වියදම, ඊට පස්සේ ඒවා ප්‍රවාහනය කරන්න ගියපු වියදම, ඊට පස්සේ විභාග කටයුතු කරන අයට ගෙවපු වියදම කොච්චර මුදල් නාස්තියක්ද? කවුද මේ කරන්නේ නාස්තිය? අපිමයි කරන්නේ. කාටවත් බැන අපි මේකට නොදැනුවත්වම අපි ඒකට දායකත්වය දක්වනවා. ඉතින් ඒ නිසා මේ ආකල්ප, ගුණධර්ම, ඊට පස්සේ ඔය වගේ දේවල් ගැන විශේෂ අවධානය යොමු කරලා මේ ගැන මීට වඩා ක්‍රමවත්ව තමන්ගේ ජීවිතය සකස් කරගන්න, තමන්ගේ අනාගත පරම්පරාව, තමන්ගේ දරුවන්ගේ අනාගතය ගොඩනගා ගන්න පොඩි උත්සාහයක් දරන්න කියලා මතක් කරමින් ධර්මදේශනාව මීට වඩා පවත්වාගෙන යන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම බණ කියන්න ගියපුවාම කියන හැමදාම කියන කාරණාවක් තමයි උදේ හවහ බුදුන් වඳින්න. උදේට විනාඩි 10ක් 15ක් විතර බුදුන් වඳින්න, ධර්මයේ වඳින්න, මහා සංඝරත්නය වඳින්න, මෛත්‍රී භාවනාව කරන්න, මල් පහන් පූජා කරන්න, හැන්දෑවටත් ඒ දේම කරන්න, දරුවන්ටත් ඒක හුරු කරන්න, පොයේ දවසට පන්සලට එන්න, ඉරිදට ළමයි දහම් පාසලට යනවන්න. ඊට පස්සේ තවත් කෙනෙක් දුකක් විපතක් කරදරයකට වුණාට පස්සේ ඒ ඇයට පිහිට වෙන්න. අනුන්ගේ දේවල් හොයන්න නැතුව තමන්ගේ දේවල් විතරක් හොයාගෙන ඒ තමන්ගේ ජීවන පැවැත්ම ඇති කරගෙන ධර්මයත් එක්ක ජීවත් වෙන්න කියලා පණිවිඩය ලබා දෙමින් ඒ කාරණාව කියමින් මම ධර්ම දේශනාව අවසන් කරනවා. මේ ධර්ම දේශනාව අද මේ කවි බණක් කියමුන් කියලා මට කීවා කීප දෙනෙක් ඇවිල්ලා. මම ඒකට කැමති වුණේ නැහැ කවි බණ කියන්න. කවි බණ අහලා හැදෙනවා නම් මම හැමදාම කවි බණ කියවනවා. කවි බණ අහලා හැදෙනවා නම් හැමදාම මම පන්සලේ කවි බණ කියවනවා. එන්න අහන්න. ඕන තරම් හාමුදුරුවෝ ඉන්නවා. මගේ යාළුවෝ අපේ මාතර නියුන් හාමුදුරුවෝ ලස්සනට කවි බණ කියනවා. අපේ වටරේක පොඩි හාමුදුරුවෝ ලස්සනට කවි බණ කියනවා. අපේ කැබිලිතුවර පොඩි හාමුදුරුවෝ තියෙන ලස්සනට කවි බණ කියනවා. අර බදුල්ලේ සමිත හාමුදුරුවෝ අර බුදුහාමුදුරුවෝ ගැනීම කියන්නේ ලස්සනට කවි බණ කියනවා. මාන කඳුරේ හාමුදුරුවෝ ලස්සනට කවි බණ කියනවා. ඔය ඔක්කොම මගේ යාළුවෝ. ඒගොල්ලෝ මං කෝල් එකක් දුන්නොත් හෙට වුණත් ඒ කවි බණ කියන්නේ. හැබැයි එහෙම කවි බණ කියලා හැදෙනවා නම් කමන්නේ. එහෙම හැදෙන්නේ අර ලස්සනටයි අඬන්නයිනේ කවි බණ අහන්නේ. ඒ නිසා තමයි මම කවි බණ කියනවට කැමති වුන්නේ නැත්තේ මේ මිනිස්සුන්ට හැදෙන්න මොනවා හරි දෙයක් කියන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඒකේ වරදක් නැහැ කවි බණ කිව්වත් ඒකයි ධර්ම දේශනා කරත් ඒකයි Tamanට දෙයක් ලබා ගන්න තියෙනවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ නිසා ධර්මානුකූලව කටයුතු කරන්න පින්නතුනි ධර්මානුකූලව හැසිරෙන්න උත්සාහ කරන්න. මිත්‍යාව පස්සේ යන්න එපා. මිත්‍යාවත් එක්ක ගියොත් එහෙම කවදාවත් අපිට මේ ගොඩේමක් නැහැ. ඉතින් ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියන තුරුණුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරන්න. ඒකේ පිහිට ආශිර්වාදේ අනිවාර්යයෙන්ම අපට ලැබෙනවා. ඒක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ඒකනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං ඒතේන සත්‍ය වජ්ජේන හෝතු තේ ජය මංගලං දුක්ඛා උපසමින්තුතේ භයා උපසමින්තුතේ රෝගා උපසමින්තුතේ දුක් බය රෝග තියෙනවා නම් ඒ වගේන් මිදෙනවා. ඒ වගේම මට බුදුරජාණන් වහන්සේගේ පිහිට ධර්මයේ පිහිට මහා සංඝරත්නයේ පිහිට හැර වෙනත් පිහිටක් සරණක් නැහැ. ඒ නිසා ඒ පිහිට සරණ අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ පිහිට සරණ ලබා ගන්න නම් අපි ඒවා සරණ යා යුතුයි. ඉතින් ඒ නිසා ඒ ගැනත් මතක් කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ මීට මාස 3කට පෙර මියගිය එච්.ඒ. පොඩිමණිකේ මෑණියන්ට පින් දෙන්න, ජී කරුණාදාස පියතුමාට පින් දෙන්න, රොසලින් මෑණියන්ට ඒ පියතුමාගේ මෑණියන් ඒ මෑණියන්ට පින් දෙන්න,
දී පියදාස පියතුමා මාස 3කට පෙර මිය ගිය ඒ පියතුමාගේ සහෝදරයා එතුමාට පින් දෙන්න බිසෝ මැණිකේ ඒ මෑණියන් ජෝන් සින්නෝ පියතුමා රාජා ඒ සහෝදරයා එච්.ඒ. සෝමලතා මෑණියන් ඇතුළු කොට ඇති ඒ මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ සියලු දෙනාටම පින් දෙන්න තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ පොඩි මැණිකේ උපාසකම්මා කරුණාදාස පියතුමා ඇතුළු ඒ වර්ග පරම්පරාවේ මේ පරිලෝකීය සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. එයාගේ පරලෝක ජීවිතයේ සැනසීමටපත් වේවා. සැපයෙන් වල ඉපදේවා. සැප තව තවත් වඩා වර්ධනය කෙරෙත්වා. දෙල්ලබන පිනේ හේතුන් උතුම් අමා මහ නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගන්නට මේ සියලු පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම බණ අහන්නට ආපු ඔබේ නමින් මිය පරලෝකීය ගුරු දෙමව්පියන් ඥාතීන් ඇති පින් බලාපොරොත්තුෙන් ඒ මිය පරලෝකීය සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවායි කියලා පින් දෙනවා. ඒ වගේ මේ පින්කම සිද්ධ කරන අපේ කුවේට් වල ඉන්නේ අපේ ජගත් අයියා, ඒ වගේම කුමාර අයියා, ඒ අක්කා තුලිය තුන් දෙනාට මේ වෙලාවේදී විශේෂයෙන් පින් දෙනවා, ආශිර්වාද කරනවා. ඉතින් පන්සලේ සියලු කටයුතු වලදී විශාල ලෙස උදව් උපකාර කරනවා, ආධාර කරනවා. ඒ වගේම සමාජ සත්කාර වැඩසටහන් වලට උදව් උපකාර කරනවා, ඒවට සහභාගී වෙනවා. ඉතින් ඒ නිසා මේ තුන් දෙනාට නිරෝගී සම්පන්නිය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, තුන්වන්ගේ ආශිර්වාද ලැබේවා. දළදා සමිඳුන්ගේ පිහිට, ජය ශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවා. රැකී ආරක්ෂා කටයුතු ආදී හැම දෙයක්ම සාර්ථක වේවා, දියුණු වේවා. කිසිම ලෙඩක් දුක් කරදරයක් රෝග පීඩාවක් ඇති නොවේවා කියලා ඒ තුන් දෙනාට මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්කම සිද්ධ කරන්නා වූ නැගෙනිය, ඒ වගේම අනිකුත් ඒ පවුලේ සහෝදර සහෝදරියන්, ඥාතීන්, හිතවතුන්, ගම්වාසීන්, දායක පින්නතුන් ආදී සියලු දෙනාටම මේ වෙලාවේදී මේ වෙනුවෙන් කිසියම් ආකාරයකින් උදව් කරන සහභාගී වෙන හැම දෙනාටම නිරෝගී සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, තුන්වන්ගේ ආශිර්වාද ලැබේවා, දළදා සමිඳුන්ගේ පිහිට ලැබේවා, ජය ශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවා. කිසිම ලෙඩක් දුක් කරදරයක් රෝග පීඩාවක් ඇති නොවේවා. කරන කියන වැඩපළ රැකී ආරක්ෂා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, දරුවන්ගේ විභාග කටයුතු ආදී හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දිනෙන් දින දියුණු භාවයටපත් වේවා. කිසිම කරදරයක් දුකක් විපතක් මේ ජීවිත කාලෙම ඇති නොවේවා. ඔබ හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සැලසේවා. ඔබ හැම දිනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිර්වාණ සම්පත් උදා කරගන්නට මේ කරගත්තා උතුම් පින්කම පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන අත්පහත් දාලා දෙයයන්ට පින් දෙමු. ittavataca gammehi sambhatam punya sampadang sabbe devanumodantu sabbe bhutanumodantu sabbe satthanumodantu sabba sampatti siddhiya akasatta ca bummadda devanaga mahiddika punyantang anumoditva चिरं रक्खन्तु लोकशासनं चिरं रक्खन्तु धम्मदेशनं चिरं रक्खन्तु ते मं सदा देवो वसतु कालेन सस्स संपत्ति हेतु च पीतो भवतु लोको च राजा भवतु धम्मिको इदं मे ज्ञातिनं होतु सुखिता हुन्तु ज्ञातयो इदं मे ज्ञातिनं होतु सुखिता हुन्तु ज्ञातयो ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ සාදු කියන්නේ. ඔහොම වන්දනා කරගන්න හැමදෙනාම සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්පන්තරායෝ සුඛී දීඝායකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ.
සාදු 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 සාදු. මේ පින්කමට සමගාමීව ඒ පියතුමාටත් එක්කම දූ දරුවන් සහෝදර සහෝදරියන් ඇතුළු ඥාති මිත්‍රාදීන් විසින් මේ ධර්ම පුස්තකයක් පූජා කරන බොහොම හොඳ පොතක්. අපේ බෝධි පූජාව තමයි පොතේ නම. මේක හරියලා තියෙන්නේ කොටලුවේ පුඤ්ඤානන්ද හාමුදුරුවෝ. බොහොම දක්ෂ හාමුදුරුවන්සේ නමක් අපේ පිරිවෙන් අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ හාමුදුරුවෝ ඉන්නේ. මේ බොහොම හොඳට මේ බෝධි පූජාව සකස් කරලා තියෙනවා ඒකේ පාටුන. ඉතින් මේ පොත අද ඔක්කොටම ලබා දෙනවා. මේ පොත අරන් ගිහිල්ලා මේ මේසයට දාන්න නැතුව බුදුන් වහන්සේ තන තියන්න. බුදුන් වහන්සේ තන තියලා මම කියන්නේ අර උදේ ආවා බුදුන් වහන්සේ කියලා විනාඩි 10ක් 15ක් වගේ කාලයක්. ඉතින් සමේ පොත බලාගෙන මේ ගාථා ටික කියවන්න. කියලා ඒ බෝධි පූජාවේ හරිම වටින පොතක්. මේ බොහොම සංක්ෂිප්තව මේකේ තුන් සූත්‍රයේ තියෙන අට විසිපිරිත අනුන් පිරිත පවා තියෙනවා. දිනපණ්ඩේ මහා ජය මංගල ගාථා රත්නමාලී ගාථා පවා තියෙනවා. ඒ නිසා මේක හරි වටින පොතක්. මේක අරන් ගිහලා ඒ විදිහට කරන්න. මෑණියන්ගේ මාළි තමයි මේ පොත පූජා කරනවා කියලා කියන්නේ. බොහොම හොඳයි නේ. හොඳයි. පොත පූජා කරන සියලු දෙනාටම දීර්ඝායු සම්පන්නිය සැලසේවා. ඔබ හැම දිනකටම දීර්ඝායු සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සේවව පියා ඉල්ලන හැම දේගෙන විත් දුන්නේත් මගේ පියා මෙතේ බුදුන්ටත් කාලියෙන් නිවන් ලබනෝ පියා දරුපෙම නිසා ජීවිත බර වැඩි වෙච්චි අප ගැන සොයන්නට ගොස් සිත වෙහෙසෙච්චි යායුතු ගමන පහදාදී වැහැරෙච්චි මෙපිනෙන් නිවේවා හැදූ වැඩු අප පච්චි